සිරිත් පරිදි කරවත් ඡායාරූප කලාවක් උදෙසා වන අපේ YouTube channel එක නරඹන්නට පැමිණ ඔබ සැම ඉතාම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ඔබ සැමට ආයුබෝවන්. අද ඇත්තටම අපි සාමාන්‍යයෙන් මගේ මේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තිබුණේ ඡායාරූප තාක්ෂණය ගැන කතා කරන්නේ නැතුව මතවාද ගැන කතා කරනවා කියලා කියන්නේ. නමුත් මතවාද විතරක් නෙමෙයි ඡායාරූපයක් හොඳ වෙන්න නම් සහ ඡායාරූප ශිල්පියා හොඳ වෙන්න නම් අනිවාර්යයෙන්ම තාක්ෂණ ඥානෙ තියෙන්න ඕන කියන එකත් මම පිළිගන්නේ එක්තරා කාරණයක්. ඒතර බොහෝ අපි මෑතකදී බොහෝ හම්බෙනවා තාක්ෂණය ගැන ඩිජිටල් තාක්ෂණය ගැන පරතරයට දන්න බහුතරයක් දෙන. හැබැයි පොඩ්ඩක්වත් ඡායාරූප ශිල්පය ගැන දන්නේ නැහැ. ඡායාරූප කලාව ගැන දන්නේ නැහැ. උන් අත නිර්මාණක් නැහැ. ඒ අතරේ මට පුළුවන් වෙනවා මේ ගැන කතා කරන්න ඒ ඡායාරූප ශිල්පියෙකුට වෘත්තීය සුදුසුකම හදාගන්න සුදුසුම පුද්ගලයා කැඳවාගෙන ඉන්නේ. ඒ තමයි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී විමල් අමරතුංග මහතා. එක අතකින් ඔහු අපේ ඡායාරූප ශිල්ප කලා ලිස්ට් එකේ ඇත්තටම නැහැ. මොකද කලාත්මක ඡායාරූප ශිල්පී කෙනෙකුට ස්ථාවර වෙලා නැහැ. නමුත් ඔහු මහා මෙහෙවර කරලා තියෙනවා. ඒ කියන්නේ ඡායාරූප ශිල්පය උගන්වන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මේත් එක්කම ජාත්‍යන්තර සම්බන්ධතා හදන්න ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. මේ මෙහෙවරත් එක්ක බොහෝ දෙනෙකුට සුදුසුකම් හදා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ජාතිකීය වෘත්තීය සුදුසුකම් නැත්නම් නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් level 4 දක්වා නැත්නම් පියවර 4 දක්වා අපිට අඩු වශයෙන් කියන අධ්‍යාපන සුදුසුකම් නැතත් වෘත්තීය සුදුසුකම් සහිත සහතිකයක් තනිව වෘත්තීය ජීවිතයක් ගත කරන්න පුළුවන් සහතිකයක් ලබා ගන්න පුළුවන් කම අවස්ථාව තියෙනවා. ඒක ජාත්‍යන්තරව පිළිගන්නවා. ඒ අවස්ථාව උදා කරගන්න අපිට ක්‍රියාත්මක යුතු ඇති යන විස්තර කරන්න පුළුවන් හොඳම සුදුසු පුද්ගලයා තමයි මම දන්න තරමින් අපේ විමල් අමරතුංග මහතා. ඒ වගේම එතුමාලාගේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයෙන් ලොකු මෙහෙවරක් කරනවා. ඒ අතරේ මේ එතුමා මූලිකත්වයෙන් සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් මම හිතන්නේ මම දන්න තරමින් මේ කාලේ විධායක අධ්‍යක්ෂ ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ විසින් පන්තිවාර පවත්වනවා. ඒක අර වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් සඳහා පිළිගත්තු ආයතනයක්. ඒ නිසා එතනට ගිහිල්ලා ඔයගලන්ට මේ නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. මේ වෘත්තීය නිපුණතා පිළිබඳ පනත සම්මත වෙන්නේ 1991. 1992 තමයි මේ ජාතික ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ පිහිටවලා එතනින් වෘත්තීය සුදුසුකම් දෙන්න පුළුවන් පිළිගත්. ඒ කියන්නේ අපේ රෙජිස්ටර්ඩ් ආයතන හැටියට දණ්ඩක් පිළිගන්න මුල්ම ආයතනය වෙන්නේ මේ සංගමය තමයි. නැප්සල් එක. එතකොට ඒ නිසා එහි මේ විධායක අධ්‍යක්ෂවරත් එක්ක කතා බහ කරන්න ලැබීම අත්‍තරම භාග්‍යයක්. එතුමා අර ආපු ගමන මම හැමදාම කියන්නේ අපි විවිධ කටේ දාගෙන ආව නෙමෙයි. නමුත් අපි ආපු ගමන ඉතාම වෙහෙසකර කැපකිරීම සහිත ගමනක්. ඒ ගමන ආපු එක ගැන අත්දැකීම් ගන්න Tamanට අතරින් යහට ඉස්සරහට යන්න පුළුවන් හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ නිසා එතුමා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ YouTube channel එක සඳහා මම පිළිගන්නවා. ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනූර මහත්මයා විසින් පවත්වාගෙන යන ලබන හරවත් ඡායාරූප කලාවක් උදෙසා YouTube වැඩසටහනට මට ආරාධනා කිරීම ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා එතුමාට. මම ඡායාරූප ශිල්පයට මම පෙළඹුණේ කොහොමද කියනවා නම් මම ඒකට ඇලුම් කළේ ඇත්තටම ඉතාම ඡායාරූප ශිල්පයට නෙවෙයි අත් වශයෙන්ම කැමරාවට කිව්වොත්. මොකද ඉතාම කුඩා කාලේ මට මතකයි මගේ පියා ළඟ තිබුණා මේ වගේ බොක්ස් කැමරාවක්. අපේ ගෙදර තියෙන පරණ ඡායාරූප ඔක්කොම ඒකෙන් ගත්තේ. ඒක එක තැන් වල ඇවිදින්න ගිහිල්ලා මම කුඩා කාලේ ඡායාරූපත් ඒකේ තියෙනවා. ඉතින් මේක මම තරමක් වයසින් ටිකක් යනකොට මම මේකට ඇලුම් කරා. ඒ වුණාට මට කවදාක්වත් මේක පාවිච්චි කරන්න ඉඩක් ලැබුණේ නැහැ. 1960 දී විතර මම පහේ පන්ති විතර ඉන්නකොට පවුලේ කට්ටියත් එක්ක චාරිකාවක් ගිය වෙලාවක මට එක අවස්ථාවක් ලැබුණා. කැමරාව මට තාත්තා දුන්නා මේකෙන් පිළිතුරක් ගන්න කියලා එයාගේ යාළුවෙකුත් එක්ක. ඒක තමයි එකම අවස්ථාව මට ලැබිච්ච. ඒත් එක්කම ඊට පස්සේ කැමරාව ගෙදර මම දැක්කෙත් නැහැ. ටිකක් වයසින් වැඩි කාලෙකදී කියන්නේ මට මතක හැටියට O level පන්ති විතර ඉන්න කාලේ මම පුරුදු වෙලා හිටියා නිවාඩු කාලේ මගේ ඥාතීන් හිටියා ගල්ගමුව කියන පැත්තේ.
මහානාන්නේරිය කියලා බොහොම ඒ කාලේ හැටියට බොහොම එච්චරම නගරාශ්‍රිත ප්‍රදේශයක් නෙවෙයි. මගේ පුංචි අම්මා කෙනෙක් එහෙම හිටියා. මම නිවාඩු කාලේ එයාව මේ ඒගොල්ලොන්ගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා. එතකොට දවසක් ඒ ගෙදර ඉඳෙද්දී මම දැක්කා ඒ ගෙදර රාක්කයක් උඩ තිබුණා ඒ කැමරාව තියෙනවා මම දැක්කා. ඉතින් මට එකපාරට මතක් වුණා මම යාර පොඩි කාලේ දැකපු කැමරාව නේද කියලා. මම ඒක අතට අරගෙන ඒක ගැන හොඳට බලලා එහෙම මේ ඔකේ දේවල් බලනකොට පුංචි අම්මා මට ඇවිල්ලා කිව්වා මේ මොකද ආසිතුනද කැමරාවට කියලා. මං කිව්වා ඌ කියලා. ඒ වෙලාවේ කිව්වා එහෙනම් තාත්තට කියපන් මේ මගේ රුපියල් 25 දීලා කැමරාව ආපහු අරයි යන්න කියලා. මම පස්සේ දන්නේ තාත්තා රුපියල් 25කට කැමරාව රුපියල් 25ක් පුංචි අම්මගෙන් අරගෙන දෙනවා කැමරාව දීලා. මොකද මගේ තාත්තා ගුරුවරයෙක් ඒ කාලේ ගුරුවරයෙක් වට ඒ තරම් ටිකක් අගහිකම් තිබුණා. පවුලේ හිටියා අපි 7 දෙනෙක් විතර. ඒක නිසා මේ මොකක් හෝ හේතුවකට මුදල් අවශ්‍යතාවයකට තාත්තා ඒක දීලා. ඊට පස්සේ වතාවකදී මම ආයෙසරයක් යනකොට ඒ පුංචම්මලයි ගෙදර මොකක් හරි හේතුවක් නිසා ගින්නකට අහු වෙලා ඔක්කොම ගෙදර බොහෝ දේවල් ගින්නට අහු වෙලා තිබුණා. මම බලනකොට ඒ ගින්නට අහු වෙච්ච බඩු ටික බලනකොට මේ කැමරාවත් ඒ ගොඩේ තිබුණා. ඇත්තටම මම අර මුලින්ම තාත්තාගේ තිබිච්ච කැමරාව තමයි මේ ඒ විදිහට මෙහෙම තියෙන්නේ. මම ඒක නම් කිසි කරදරයක් නැතුව ගෙදර අරගෙන ආවා. සල්ලි දෙන්න උවමනාවකුත් නැහැ පිච්චිච්ච බඩුවක් නේ. ඒක ඇත්තටම මේකේ තිබිච්ච කෑලි ටිකත් අදටත් මම මේක එක්තරා විදිහක මේ සුවනීර එකක් වගේ මේකට අලුම් කළපු දෙයනේ මම මුලින්ම ඒක අදටත් ඒ කෑලි ටික මගේ ළඟ තියෙනවා. ඉතින් මේ කියන කැමරාව ඊට පස්සේ ඇත්තටම මට ලැබුණේ මගේ බිරිඳගේ පියාගේ ළඟ තිබුණා ඒ කැමරාව. ඒක දැකලා මම මේක අරගෙන බලනකොට කිව්වා මේ මට මේක තියාගන්න කියලා. ඕකෙන් දැන් වැඩක් නැහැ නේ කියලා. ඒ කාලේ සාමාන්‍ය හොඳ මට්ටමේ කැමරා තිබුණා. ඒ මම නැවතත් ෆොටෝග්‍රැෆි නැත්නම් ඡායාරූප ශිල්පයට ඇලුම් කරන්න පටන් ගත්තේ මම උසස් පෙළ පන්තියේදී. ඒ කියන්නේ 1971 වසරේ තමයි උසස් පෙළ පන්තියට ඇතුළු වුණේ. 72 වසරේ පමණ මේ මගේ උසස් පෙළ පන්තියේ භෞතික විද්‍යා ගුරුවරයා ළඟ කැමරාවක් තිබුණා. අත් වශයෙන් භෞතික විද්‍යාව මම හුඟක්ම ඇලුම් කරපු විෂයක්. මොකද ඒ ඡායාරූප ශිල්පයේ සම්බන්ධ බොහෝ දේවලුත් ඒක ඇතුලේ ඇත්තටම තියෙන්නේ. අපි කවුරුත් දන්නවා කාච ආලෝකය ඔය ආදී දේවල්. එතකොට ඒ කැමරාවෙනුත් ඉස්කෝලේ සමහර අවස්ථාවලදී ඡායාරූප ගැනීම වලදී මට ඒ කැමරාව මගේ අතට දුන්නා. ඒකේ ෂටේ කොබන්න විතරයි දුන්නේ ඔක්කොම ලෑස්ති කරලා ඒ ගුරුවරයා. ඉතින් ඒ තින්දී ලොකු ඡායාරූප ශිල්පයට මගේ පොඩි ආසාවක් ඇති වුණා. මොකද මගේ විෂයන් දෙකක් තිබුණා. මම විනෝදාංශ වශයෙන් කරපු එකක් තමයි ඉලෙක්ට්‍රොනික්ස්. ඒ කාලේ ට්‍රාන්සිස්ටර් ආදී ආපු අලුත. එතකොට ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස් අඩත් කරනවා. අනිත් එක තමයි ඡායාරූප ශිල්පය. ඡායාරූප ශිල්පය කිව්වට කැමරාවක්වත් මොනවත් නැහැ. මේකට ආසාවක් තිබුණා. ඒ වකවානුවේම සමකාලීන මිත්‍රෙක් හිටියා පාසලේ වෙනත් පන්තියක පළාතේ මන්ත්‍රීවරයාගේ පුතා. ඔහු අතේ තිබුණා කුඩා කැමරාවක්. ඔහු සමහරලාට ඒක පාසලටත් අරන් එනවා. ඒක අපි එක්කෙනා ඉල්ලගෙන පාවිච්චි කරන්න අපි ඒ වගේ මේ විනෝදෙට අපි කට්ටිය ඡායාරූප ගන්න පෙළඹුණා. හුඟක් වෙලාවට අපි දවල්ට කන්න දෙන සල්ලි වලින් සල්ලි ඉතුරු කරලා මේ රුපියල් 6.50ක් වගේ මට මතක හැටියට ෆිල්ම් රෝල් එකේ දවස්වල ඒ ෆිල්ම් රෝල් එකට සල්ලි එකතු කරගෙන අපි ගිහිල්ලා ඒකේ පින්තූර ගන්නවා. ඉතින් මගේ පළවෙනි නිකන් කලාත්මක කියලා වගේ පින්තූරයක් ගන්නුනෙත් ඒ කැමරාවෙන් තමයි. මම හිටපු පාසල ඉබ්බගම මධ්‍ය විද්‍යාලයේ ඊටාම රමණීය පරිසරයක තිබිච්ච පාසලක් බතලගොඩ ආසන්නේ. ලංකාවේ ඇත්තටම මධ්‍ය විද්‍යාල වලින් මම දන්න තරමින් මම මේ ජීවත් වෙන මතුගම තියෙන්නේ ලංකාවේ පළවෙනි මධ්‍ය විද්‍යාලයලු. ඒක ඉබ්බගම කියන්නේ දෙවෙනි එක කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වැවුතා උල්ලේ අපි යාළුවෝ කට්ටියක් එක්ක ගිහිල්ලා ඒකින් ගත්ත පින්තූරයක් දෙකක්. ඒක තමයි මම පළවෙනි පින්තූරේ මම්ම කියලා ගත්ත කලාවක් නෙවෙයි. කියන්නේ මට ආසාව හිතුනේ දර්ශනයක පින්තූරයක් තමයි මම ගත්තේ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඒකේ ෂටර් එකේ බෝ විතරයි ඒකේ තියෙන කිසිම සැකසුමක් ගැනවත් කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මම දන්න තරමින් පස්සේ තමයි දන්නේ ඒක ස්වයංක්‍රීයව හැම එකම වදින කැමරාවක්, රිකෝ වර්ගයේ කැමරාවක්. ඉතින් එතෙන්දී තමයි ඇලුම් කළේ ගොඩක් මේ පැත්තට. ඊට පස්සේ අත් වශයෙන්ම මම උසස් පෙළ පන්තියේ අවසන්ලා ඇත්තට උසස් පෙළ විභාගයේදී මම සමත් වුණේ උද්භිද විද්‍යාව සහ භෞතික විද්‍යාව පමණයි. ඉතින් ඒ මොකක් හෝ හේතුවක් නිසා භෞතික විද්‍යාවට මම වගේ කැමැත්තක් වෙන ගුරුවරයාත් තරුණ ගුරුවරයෙක් අපේ මිත්‍රයෙක් වගේ තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ මම රැකියාවකට ආවා. අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ රැකියාවක් හම්බුණා කාර්මික නිලධාරියෙක් හැටියට 1974 දී. එහාට පැමිණියාට පස්සේ අත් වශයෙන් මම ආවේ රබර් රෝග සම්බන්ධ අංශයට තමයි මාව වැටුනේ.
ගමේ ඉඳලා කිලෝමීටර් 100 ගාණක් විතර ඈත තියෙන ආයතනයක්. ලෝකේ පළවෙනි රබර් පිළිබඳ පර්යේෂණ කරන ආයතනය හැටියට තමයි ඒක නම් දරලා තිබුණේ. ඉතින් ඒකට පැමිණියට පස්සේ අනිකුත් වැඩ කරන අතරේ මම දැක්කා ඒකේ තියෙනවා නොයෙකුත් ඡායාරූප උපකරණ තියෙනවා. ඒකට මම හිටපු අංශේ අඳුරු කාමරයක්, ඡායාරූප උපකරණ රාශියක්, ඒ සියලුම දේවල් තිබ්බත් ඒක කරන්න කෙනෙක් හිටියේ නෑ. හිටපු නිලධාරියා විදේශගත වෙලා ආපහු ඇවිල්ලා තිබුණේ නෑ. ඒක නිකන් තිබුණේ. ඉතින් මම ඕවා පොඩ්ඩක් අතපත ගාලා ඒ උපකරණ මම පටන් ගත්තා. ඒත් එක්කම ඒකේ පුස්තකාලේ තිබුණා ඉතාම හොඳ පොතපත තිබුණා ඡායාරූප ශිල්පය සම්බන්ධ, විශේෂයෙන් කොඩක් සමාගමේ සියලුම පොත් ඒකේ තිබුණා. ඒ වෙලුම් ටික ඒ ඔක්කොම ඒවත් කියවන ගමන් මම ඇතිතරම් රසායන ද්‍රව්‍යයක් තිබුණා ඒකේ. ඒකෙ තිබිච්ච ඒ විකාශ කිරීමේ වට්ටෝරු ඒවා ආදියත් අත්හදා බලමින් මම ඒ කැමරා අතපත ගාලා ඒත් මම ආයතනයේ නිල ඡායාරූප ශිල්පියක් නෙමෙයි. ඒ වගේ දේවල් ගැන මගේ උනන්දුව තිබ්බට මට තිබුණ වෙනත් කාර්යයක්. ඒත් එක්කම මම ඇත්තටම ආවේ රුපියල් 312ක පඩියකට ආවේ. මාස ගාණක් යනකොට මට සල්ලි පොඩ්ඩක් ඉතුරු කරගෙන කැමරාවක් ගන්න පුළුවන් වුණා. මගේ යාළුවෙක්ගෙන් රේන්ජ් ෆයින්ඩර් වර්ගයේ කැමරාවක් රුපියල් 500ක මුදලකට තමයි මම මිලදී ගත්තේ. රුපියල් 500ක් එකතු කරන්න ඒ කාලේ සෑහෙන මහන්සියක් ගන්න ඕන. මොකද රුපියල් 312යි පඩි. එතකොට ඒක කෑම බීම බෝඩින් ගාස්තු ඔක්කොම ගෙවලා ගෙදරටත් මම උදව් කරනවා. ඒවත් කළා බොහොම සුදු සංඛ්‍යාවක් මුදල් සංඛ්‍යාවක් තමයි අතේ ඉතුරුනේ. ඉතින් ඕවා එක බොහොම අමාරුවෙන් මම හිතන්නේ කොටස් කීපකින් ඒ යාළුවට ගෙවලා මෙච්චරට මම ඒ කැමරාව ගත්තේ. රේන්ජ් ෆයින්ඩර් වර්ගයේ කැමරාවක්. ඒකෙන් මම ඡායාරූප ගත්තා. ඒ අතරේ මගේ අංශ ප්‍රධානියාගේ තිබුණ කැමරාවක්. ඒක SLR එකක්. එයත් ඡායාරූප ගන්නවා මම දැක්කා. බොහෝ වෙලාවට ඒ ආයතනයේ ඡායාරූප ගැනීම සිදුුනේ බොහෝ වෙලාවට මේ අපි කියනවා විනිවිදක පටල එහෙම නැත්නම් ස්ලයිඩ් ෆිල්ම්ස් කියලා තියෙනවා. මොකද ආයතනයේ වැඩට ගොඩක් අවශ්‍ය වුණේ ප්‍රක්ෂේපණය කිරීම සඳහා. නැත්නම් අපි කියනවා ප්‍රොජෙක්ටර්ස් වල දාලා පෙන්නන කලර් ස්ලයිඩ් තමයි අවශ්‍ය වුණේ. ඒක නිසා භාවිතා වුණේ කලර් ෆිල්ම්ස්. එතකොට ආයතන ප්‍රධානියා ගන්න එයාගේ කැමරාව ඉතින් ගන්න ඡායාරූප මම දැක්කා ස්ලයිඩ් ෆිල්ම්ස් බොහෝ වෙලාවට හැම එකම එයා ගන්නේ වගේ තිබුණේ ඒ තරම් හොඳට පාට තිබුණෙත් නැහැ. එක විදිහ තමයි දැක්කේ මම ගන්නේව. මම ඊට පස්සේ මම ගැන කල්පනා කරා මොකද කියලා. මොකද මම මේක ගැන උනන්දුවක් දක්වනවා, දැන් පතපත කියවනවා, හදාරනවා. බැලුවාම එයාගේ කැමරාවේ ඇත්ත වශයෙන්ම එයා ඔටෝ මෝඩ් එකේ පාවිච්චි කරන්නේ හැම එකේම එක්ස්පෝෂර් එක එකයි. ඉතින් අර සාමාන්‍යයෙන් අපි පස්සේ කාලෙකදී මම දැනගත්තා මේ කලර් ස්ලයිඩ්ස් අනාවරණය කිරීමේදී අන්ඩර් එක්ස්පෝස් කරන්න ඕන පොඩ්ඩක්. එතකොට තමයි ඒකේ පාට ඉතාම හොඳින් එන්නේ. ඉතින් අර කැමරාවෙන් දෙන එක්ස්පෝෂර් එක ඒකට එච්චරම ගැලපෙන්නේ නැහැ. මම මේක ප්‍රධානියට පෙන්ලා දුන්නා. මේක මෙහෙම කරන්න ඕනේ. ඊට පස්සේ එයා මට දුන්නා එයාගේ කැමරාව බොහෝ අවස්ථාවලදී ඡායාරූප අරන් දෙන්න. ඒ ඔය විදිහට අන්තිමට ඕක ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඒ අතරේ මම කොළඹ තිබුණා යුනෙස්කෝ කියලා ඡායාරූප ශිල්ප පාඨමාලාවක්. මම ඕකටත් මේ ලියාපදිංචි වෙලා ඒකෙත් පන්ති එක දිගට නෙමෙයි ගියා. ඒකෙදි මට ඒ වුණාට ඒ තරම් දුරට මොකද මම එතකොටත් හුඟක් තාක්ෂණය ගැන මම තනියම හදාරලා තිබුණේ. ඒකෙදි ලොකු දෙයක් ඉගෙන ගන්න හම්බුන්නේ නැහැ. නමුත් අර මිත්‍රයෝ ඇසුරු කරන්නයි, එතකොට ඒ ගුරුවරුන්ගේ තියෙන අත්දැකීම් ඒවා දැක ගන්නයි ඒවත් ලැබුණා. ඒක ගොඩක් උපයෝගී වුණා. අවසාන විභාගෙත් ඇත්තටම ඒකේ මම කරද්දි මම වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයෙක්ටත් ආවා. ওই කාලෙදී මම කියන්නේ 1978 79 වගේ වකවානුවේ. ඉතින් ඔහොම ඔය අතරේදී 1980 දී විතර සංගමයක් පටන් ගත්තා. ඒකේ හිටපු ශිෂ්‍යෝ කණ්ඩායමකුයි ගුරුවරු එකතු වෙලා ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ අත්තට මුලින් ඒක හැදෑරුවේ ජාතික ඡායාරූප ශිල්පීන්ගේ හා කාර්මිකයන්ගේ සංගමය කියලා. ඒක ආරම්භක සමාජිකයෙක් හැටියටත් මම කටයුතු කරා. ඒ 1980 දී. ඊට පස්සේ මට 1983 දී ආයතනෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. විදේශගත වෙන්න. ඒ ශිෂ්‍යත්වය හැබැයි ලැබුණේ එංගලන්තෙට. ඒත් එක්කම ශිෂ්‍යත්වයට ලැබුණේ මේ රබර් නෙවෙයි මේ ශාක රෝග සම්බන්ධයෙන්. ඒකේ ප්‍රධානියා කිව්වා මේ ස්කෝලර්ෂිප් එකක් ඇවිල්ලා තියෙනවා මොකද කියන්නේ කියලා. මොකද ඒ කාලේ සාමාන්‍යයෙන් ස්කෝලර්ෂිප්ස් නෙවෙයි ඒක කොළඹ ක්‍රමයේ අතට ශිෂ්‍යත්වයක්. ඉතින් මම ඇහුවා ඒක මොකක්ද කියලා කරන්න තියෙන්නේ. කිව්වා මේක මේ රබර් ඩිසීසස් ගැන තමයි, රබර් නෙමෙයි මේ ශාක රෝග සම්බන්ධයෙන් නැත්තම් ප්ලාන්ට් ඩිසීසස් ගැන තියෙන්නේ කියලා. මං කිව්වා එහෙමනම් මට එපාස ඒක වෙන කෙනෙකුට දෙන්න කියලා. ඊට පස්සේ මගේ ප්‍රධානියා කියනවා මේ ඉතිහාසයේ මම පළවෙනි වතාවට තමයි අහුවේ මේ විදේශී ශිෂ්‍යත්වයක් දුන්නාම එපා කියපු එක්කෙනෙක් කියලා. ඒ මොකද මට හිතුණා ඕක කරලා ආවට පස්සේ මට මේ රබර් රෝග එක්කම තමයි එන්නේ. මට මේ ෆොටෝග්‍රැෆි පැත්තට යන්න විදියක් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මම අයගෙන් ඉල්ලුවා මම ෆොටෝග්‍රැෆි පැත්තේ මොනවා හරි ආවොත් මම යන්නම් කියලා. ඉතින් මට ඇත්තටම කිව්වා හරි බලමු කියලාත් එයා කිව්වා it's very unlikely කියලා කිව්වා ඒ වෙලාවේ. මොකද ඒ වගේ ඒවට එන ශිෂ්‍යත්ව බොහොම අඩුයි කියලා. නමුත්
මොකක් හෝ වාසනාවකට 1984 ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒත් එංගලන්තෙමයි. ඒ ශිෂ්‍යත්වයේ කොළඹ ක්‍රමයේ යටතේ ශිෂ්‍යත්වයක් බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා ආවේ. ඒක තිබුණේ audio visual technology කියලා සහ scientific photography. ඉතින් මම හිතන්නේ මම ඔය හිටපු එකම තමයි හම්බුනේ. ඊට පස්සේ ඒත් එක්කම මාව ඒකට නොමිනේට් කරා මගේ ප්‍රධානියා. මට ඉතින් ඒක නිසා 1984 දී මට ලැබුණ අවස්ථාවක් එංගලන්තයට යන්න මේ ශිෂ්‍යත්වයට. අත් වශයෙන්ම ඒ කාලේ ලංකාවේ තිබුණේ ඡායාරූප ශිල්පයේ බොහෝ වෙලාවට අපි කියන්නේ අර ගුරුකොළ වලින් ආපු ඒ වගේ හැදෑරීමක් තමයි තිබුණේ. දැන් මොකද ලොකුවට මෙහි බාහිර ලෝකෙට අපේ ඡායාරූප මේ ලංකාවේ ශිල්පීන් යොමු වෙලා තිබුණ නැති වකවානුවක්. ඉතින් මම ඒ ශිෂ්‍යත්වයට ගියාම මම විශේෂයෙන්ම බොහෝ දේවල් මට ඉගෙන ගන්න හම්බුණා. විශේෂයෙන් ඔය ද්‍රව්‍ය තාක්ෂණයේ යටතේ ඡායාරූප ශිල්පේනවා, වීඩියෝ කරණය, ඒ ආදී දේවල්. ඊට අමතරව මගේ උසස් මොඩියුල් එක කියලා කියන ඇඩ්වාන්ස් මොඩියුල් එක ඇටියට සයින්ටිෆික් ෆොටෝග්‍රැෆි සහ මෙඩිකල් ෆොටෝග්‍රැෆි කියන එක මට ඩිජිටල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ ඉතුරු කොටස මගේ ශිෂ්‍යත්වයේ මට මේ හැදෑරීම කරන්න ලැබුණා. අවසානයේදී අත් වශයෙන් මේ හිටපු ශිෂ්‍ය කණ්ඩායමෙන් හොඳම ශිෂ්‍යයා නැත්නම් පළවෙනි වතාවට විෂයන් හතරටම විශිෂ්ට සම්මාන ගත්ත ශිෂ්‍යයා හැටියට මට පත් වෙන්න මේ අවස්ථාවකුත් ලැබුණා. ඒ පුහුණුව අවසානයේදී නැවත 1985 දී ලංකාවට ඇවිල්ලා ඒ රබර් පර්යේෂණ ආයතනයේ ඒ වෙනකොටත් වෙන මාංශයක් තිබුණ නැහැ ඡායාරූපයේ ශිල්පයේ සම්බන්ධයෙන්. එතකොට ඒ එල්ල පස්සේ වකවනමක ඡායාරූප ශිල්ප අංශයක් ආරම්භ කරන්නත් මට මුල් වෙන්න මේ අවස්ථාව ලැබුණා. ඒත් එක්කම පරිගණක අංශයක් ඒ සියලුම දේවල් එක්ක අන්තිමට මම පුහුණුව ලැබුණේකින් මට සෑහෙන අවස්ථාවක් ලැබුණා. ඒ ආයතනයේත් සේවය කරන්න. කොට ආයතනයේ අවුරුදු 40කට පමණ ආසන්න කාලයක් අවුරුදු 39ක් සේවය කරා. අවසානයේදී මම audio visual and information technology නැත්නම් සවිදුස්සි සහ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානී හැටියට තමයි මම අවසාන කාලේ කටයුතු කරේ. මම විශ්‍රාම ගත්තා. ඒත් එක්කම ওই කාලය ඇතුළත ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ඒ පාඨමාලාවට උපදේශකවරයෙක් හැටියට කටයුතු කරා. ඒකේ නොයෙකුත් නිලතල දරුවා. මට ඒ කාලය ඇතුළතත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මට ගොඩක් අවස්ථාව ලැබුණා මගේ දැනුම බෙදා දෙන්න ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ඒ පාඨමාලාව හරහා. ඒක මට ලැබිච්ච ලොකු අවස්ථාවක්. එතකොට මේ කලාව කියන එක ගැන කතා කරද්දී මම බොහෝ වෙලාවට මම ඇත්ත වශයෙන්ම මේ තාක්ෂණීය පැත්තට තමයි ගොඩක් මගේ යොමු වෙලා තියෙන්නේ. නමුත් ඔය වකවානුවේදී 1980 දී පමණ මම ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මම පිටරට පුහුණුවට යන්නත් කලින් මම තාක්ෂණයේ ඉතා නිවැරදිව මම හදාarලා තිබුණේ කියන්නේ ඡායාරූප මුද්‍රණය කිරීම, කළුසු ඡායාරූප පටලපට විකාශ කිරීම ආදී. මොකද මගේ ආයතනයේ තිබිච්ච අඳුරු කාමරේ ඒවා ප්‍රයෝජනෙට අරගෙන මට ගොඩක් ඒ පැත්තෙන් මම ගොඩක් අධ්‍යයනය කරලා තිබුණා. ඉතින් මට මතක හැටියට 1979 විතර මම ලංකාවේ තිබිච්ච ඡායාරූප තරඟයකට ඡායාරූපයක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු ඡායාරූපයට මට ඒ අංශේ පළවෙනි තෑග්ග ලැබුණා. මම කිසිම ඇත්තටම ඡායාරූප ඉදිරිපත් කරන වෙලේ මම ඔය අපි ඔය කතා කරන කලාව නැත්නම් ඔය අඩු ගන්න රූල් ඔෆ් තර්ඩ් කියන එකවත් මම දැනගෙන හිටියේ නැහැ. මට හොඳයි කියන විදිහට මම ෆ්‍රේම් කරලා ගත්ත පින්තූරයක් මගේ මිත්‍රයෙක්ගේ විවාහ මංගල්‍යයකට ගිහිල්ලා ඒ මනමාලිගේ පින්තූරයක් මම ඒකෙදි ගත්තේ පෝට්‍රේට් එකක්. මට ඇත්ත වශයෙන්ම මේ කාලේ තිබුණේ එකම එක ෆ්ලෑෂ් ගන් එකයි. වගේ මේ තමයි මුලින්ම මම ගත්ත ෆ්ලෑෂ් ගන් එක. මේක තාමත් අදටත් තියෙනවා ඒ විදිහටම සුරැකිව. එතකොට මේ ෆ්ලෑෂ් ගන් එක තමයි මම අරගෙන ගියේ මගේ යාළු මිත්‍රයන්ගේ මංගල වෙඩින් වල මම පින්තූර අරන් දෙනවා. හැබැයි මම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. මොකද රැකියාවක් කරන අතරේ ඉඩ ලැබෙන අවස්ථාවට තමයි මම ඒ වගේ දේවල් කරලා දෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක් ගත්ත පින්තූරයකට පළවෙනි තැන හම්බුණා ඒ ඡායාරූප ප්‍රදර්ශනයේ. ඒක ඔක්කොටවත් වැඩිය මට ඒකේ මම අගය කරන්නේ ඒක මම විනිශ්චය මණ්ඩලයේ කවුද කියලා හිතිය බැලුවාම ඒක හිතියේ ඒකට හිටපු ප්‍රවීණතම ඡායාරූප ශිල්පියෙක් අපි කවුරුත් දන්න සිංහලෙන් ඡායාරූප ශිල්පී ලංකාවට හඳුන්වලා දීපු අපේ විල්සන් හැගොඩ ඒ විනිශ්චය මණ්ඩලයේ පුජ්‍යලෙක් හිටියේ වගේ ප්‍රවීණ පුජ්‍යලයන් දෙනෙක් ඉඳලා. ඉතින් මට ලොකු ආඩම්බරයක් දැනෙනවා ඒක පළවෙනි ස්ථානය ආවා කිව්වා. මම අදටත් මගේ ඡායාරූපේ තියෙනවා සුරැකිව ඔහුගේ අසනත් එක්ක. ඊට පස්සේ අවුරුද්දෙත් මම ඒ වගේ ඒකටම ඡායාරූපයක් දාලා ඊට පස්සේ ඡායාරූප දෙකකට මට තෑගි හම්බුණා. ලංකාවේ දාන බොහෝ ඡායාරූප තරඟවල මට මොකක් හෝ තෑග්ගක් ලැබුණා. හැම හුඟක් අවස්ථාවලදී.
ඉතින් මම ඇත්තටම කලාවක් ගැන මම දැනගෙන හිටියෙත් නෑ හරියට මේක. කලාව කියන එක මොකක්ද කියලා. නමුත් මොකක් හරි ඡායාරූප වල තියෙන්නේ නැති එකක් තමයි ඡායාරූප තාක්ෂණික පැත්තෙන් ඉතාම නිවැරදි. මම හොඳටම දන්නවා බොහෝ ශිල්පීන්ට වැඩිය ඉතාම හොඳ උසස් මට්ටමේ මුද්‍රණ මොකද මම්මයි මුද්‍රණය කරේ මුද්‍රණ කඩදාසි අවශ්‍ය පරිදි වෙනස් කරා ඒ රසායනික ද්‍රව්‍ය නොයෙකුත් වට්ටෝරු වෙනස් කර කර ඒ ප්‍රතිඵල ගන්න. එතකොට ඩාර්ක් රූම් එකේ පැය ගණන් ගත කරා. මම ගෙදරත් ඩාර්ක් රූම් එකක් හදාගෙන තිබුණා. ඉතින් ඔය දේවල් තිබුණා තාක්ෂණික පැත්තෙන් මම දන්නවා මේ මුද්‍රණය එහෙම මොකද මම්මයි මුද්‍රණය කරේ. එතකොට මට ඕන හැටියට මුද්‍රණය වුණා. සියලුම දේවල් මම හිතන්නේ ඒකත් හේතුවක් වෙන්නේ නැති. ඒ අතරේ ඡායාරූප වල කලාවකුත් තියෙන්නේ නැති මොකක් හරි. ඉතින් ඇත්තටම මම ඊට පස්සේ තමයි බොහෝ තැන්වලදී මම ඔය මේ කලාව කියන එක ඡායාරූපේ හදාරන්න පටන් ගත්තේ. පොත කියවලා ඒ ආදී දේවල් වලින්. එතකොට ලංකාවේ ප්‍රවීණ ශිල්පීන්ගේ ඡායාරූප ප්‍රදර්ශන බලන්න ගියා හසුරු කරන්න. මොකද මම හිටියේ කොළඹිනුත් කිලෝමීටර් 60-70ක් ඈත අගලවත්ත ප්‍රදේශේ. මට කොළඹ සමාජයත් එක්ක එච්චර ගැවසෙන්නේ ඒ කාලේ ලොකු ඉඩක් ලැබුණේ නැහැ. නමුත් ඉඩ තිබිච්ච හැම අවස්ථාවකදීම මම විශේෂයෙන් සතියාන්තේ මම ගෙදර යන ගමන් ඔය අපේ මරදානේ තිබුණ පරණ පොත්පත් විකුණන කඩ විශාල සංඛ්‍යාවක් තිබුණා. ඒවට ගිහිල්ලා ඡායාරූප ශිල්පය සම්බන්ධ මැගසින්ස් සංගරා අරගෙන කියවන්න පුරුදු වුණා. ඒ ආදී දේවල් කරා. ඒත් එක්කම ප්‍රදර්ශන වලට ඡායාරූප ඉදිරිපත් කරා. ඔය ආදී දේවල් මම කරා. මගේ ඒකෙදී ඒ ශිල්පයේ පිළිබඳ තියෙන මේ අත්දැකීම් වැඩි දියුණු වුණා. ඉතින් මම හිතන්නේ දැන් මම කිව්වේ දැන් ඔය කලාව කියන එකක් තියෙනවා. කලාව කියනකොට අපි යම් කිසි කලාකෘතියක් එහෙම නැත්නම් ඡායාරූපයක් නැත්නම් විනිශ්චය නැරඹීමේදී ටෙක්නිකල් පැත්තත් බලනවා. ඉතින් මොකද බලනවා කියලා කියන්නේ ඒකේ මොකද තාක්ෂණය පිළිබඳ නිවැරදි මේ අවබෝධයක් තියෙනවනේ කැමරාවේ තාක්ෂණය. එතකොට ඒ හා සම්බන්ධ අනිකුත් උපකරණවල අපි නිවැරදිව ඡායාරූපයක් සටහන් කර ගැනීම සඳහා මම දැන් ඇත්ත හුඟක් විනිශ්චය මණ්ඩල වල කටයුතු කරනවා අන්තර්ජාතික විනිශ්චය මණ්ඩල වල පවා. ඉතින් හැම තැනකදීම ටෙක්නිකල් ක්වොලිටි කියන එකත් බලනවා ඡායාරූපයක. ඒත් එක්කම ඒ ඡායාරූපය විනිශ්චයේදී බලනවා අනිකුත් ඒවාට වඩා ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. එතෙන්දී බොහෝ වෙලාවට කලාව ඉස්මතු වෙනවා ඒ තැනකදී. සාමාන්‍යයෙන් ඒක දැන් හුඟක් වෙලාවට දැන් වර්තමානයේ ගත්තාම අද ලොකුවට බොහෝ දෙනෙක් ඉගෙන ගන්න යන්නේ නැහැ මේ තාක්ෂණය සම්බන්ධයෙන්. දැන් තියෙන මේ ඩිජිටල් කැමරා ඒ ආදිය සමග බොහෝ දේවල් ස්වයංක්‍රීයව සිද්ධ වෙන නිසා. නමුත් කැමරාව කියන්නේ ඩිවයිස් එකක් විතරයි. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මේක පසුපස ඉන්න පුද්ගලයා තමයි වැදගත් වෙන්නේ. ඒක ගැන හොඳ තාක්ෂණික අවබෝධයක් එක්ක ඒ කැමරාව ක්‍රියා කරවීම හරි වැදගත්. එතකොට තමයි ඉදිරිපත් කරන්න යන අපේ ඡායාරූපය නැත්නම් අපි ඡායාරූපයක් කියන්නේ එක්තරා පණිවිඩයක්නේ අපි දෙන කතාන්දරයක්. එතකොට ඒක අපිට ඉදිරිපත් කිරීමේදී තාක්ෂණික ගුණය කියන එකත් හරි වැදගත් වෙනවා. ඒ වගේම කැමරාවෙන් දැන් ග්‍රහණය කරගත්තට පස්සේ දැන් අපි කියනෝනේ ඉමේජ් එකක් කැප්චර් කරගන්නවා කියලා. අපි ඒ කාලේ ෆොටෝ එකක් ගහනවා කියනවා. හරි. එහෙම නැත්නම් අනාවරණයක් කරනවා කියනවා. ඉතින් ඊට පස්සේ ඒක සැකස්මේදී දැන් අපි පටන් ගන්න කාලේ අපි තනිකර අඳුරු කාමරවල පැය ගණන් ගත කරලා අපිට අවශ්‍ය ඡායාරූපය ගන්න බොහොම වෙහෙසුණා. ඒකට ඕන ඒ ක්වොලිටි එක ගන්න. සමහරලාට සමහර ඡායාරූපයක් පිටපත් ගණනාවක් අපිට මුද්‍රණය කරන්න වුණා ඒ කාලේ. අවශ්‍ය විදිහට ඡායාරූපේ ලබා ගැනීම සඳහා. දැන් අද ඒක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ අපි පැය ගණන් ගත කරපු කාලය එක මවුස් ක්ලික් එකකින් අද කරන්න පුළුවන් තරමට තාක්ෂණයේ විශේෂයෙන් පරිගණක තාක්ෂණයේ දියුණු වෙලා කම්පියුටර් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒක කරන්නත් අත්ත වශයෙන්ම අපි කරන්නේ මොකද්ද කියන එක ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි ඒ කාලේ බොහෝ වෙලාවට සෝලරයිසේෂන් කියලා ටෙක්නික් එකක් කරා. ඒකේ නියම ප්‍රතිඵලය ගන්න සමහරලාට පින්තූර 25ක් අපිට printing papers නාස්ති කරන්න වෙනවා. පැය ගාණක් දඟලලා තමයි ඒක කරන්නේ. නමුත් අද ඒක ඉතාම පහසුවෙන් Photoshop මෘදුකාංගයෙන් පහසුවෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණය නිසා ඒ වැඩ කටයුතු ඉතාමත් පහසු වෙලා තියෙනවා. ඒ වුණත් කරන්නේ මොකද්ද කියන එක බොහෝ දෙනෙක් හරියට අවබෝධයක් නැහැයි කියලා මම හිතන්නේ මට පේනවා බොහෝ අවස්ථාවලදී. මොකද ඒ කරන වැඩේ මෘදුකාංගයෙන් කරත් ඒක අපි ඒ කාලේ අපේ මැනුවලි කරපු එකක් ඒ කරන්නේ අදත්. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒක පිටිපස්සේ තියෙන තාක්ෂණය මොකද්ද? ඒ ආදී යන අද බොහෝ වෙලාවට හුඟක් අද පරපුරේ මම හිතන්නේ එහෙම දැනුමක් නැහැ. බොහෝ දෙනෙක් එක්ක තව දෙනෙක් කරපු එකක් දැකලා ඒක ඒ විදිහට කරනවා. ඒ ඇරෙන්න හුඟක් වෙලාවට බොහොම සීමිත සංඛ්‍යාවක් තමයි මේ
ඒක ගැන අවබෝධය හොයාගෙන යන්න කියලා මට බොහෝ වෙලාවට පෙන්නලා තියෙනවා. ඒත් එක්කම මගේ පැත්තෙන් මගේ කලාව දියුණු කරගන්නටත් වැඩිය මම අත් වශයෙන්ම මේ අද කාලේ මම යොමු කරන්නේ මේ ශ්‍රී ලංකාවේ චාරුප ශිල්පයේ ජාත්‍යන්තරයට ගෙනියන්න. මොකද මම 1984 කියලා කියන්නේ මම හිතන්නේ මීට අවුරුදු 50ක් 40කට පමණ පෙර ඒ කාලේ විදේශගත වෙලා ඒ ලැබු දැනුමත් ඊට පස්සේ තිබිච්ච සම්බන්ධතාවත් එක්ක මට පුළුවන් වෙලා තියෙනවා බොහෝ වෙලාවට ජාත්‍යන්තරයත් එක්ක ගොඩක් කටයුතු කරන්න. විශේෂයෙන් ගත්තොත් අපි බොහෝ දෙනෙක් අද සමරන ලෝක චාරූප දිනය ගත්තොත්. ඉතින් අගෝස්තු 19 ලෝක චාරූප දිනය තියෙනවා කියන එක ලංකාවේ චාරූප ශිල්පී ප්‍රජාවට හඳුන්වලා දෙන්න මට අවස්ථාවක් ලැබුණා මගේ තිබිච්ච විශේෂ සම්බන්ධතාව නිසා 2007 දී පමණ. මුලින්ම ඒක ලාංකික චාරූප ශිල්පී ප්‍රජාවට මට හඳුන්වලා දෙන්න පුළුවන් වුණා උත්සවයක්. ලෝක චාරූප දිනය 2007 දී ලංකාවට හඳුන්වලා දීලා අපි මම නියෝජනය කරපු සංගමයේ නැත්නම් නැප්සල් එක අපි ඒක අවුරුදු 5ක් 6ක් පමණ අපේ වියදමින් අපි අනුග්‍රාහකයෙක් හොයාගෙන අපි ඒක පවත්වාගෙන ආවා. පස්සේ කාලෙකදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා එම දිනය රාජ්‍ය චාරූප උළෙල කියලා ලෝක චාරූප දිනය රාජ්‍ය චාරූප උළෙල බවට පත් වුණා. ඒක අන්තිමට ඇත්ත වශයෙන්ම ලංකාවේ ප්‍රධානතම චාරූප උළෙල බවට පත් වුණා. ඉතින් ඒ වගේ හැම වෙලෙම බොහෝ වෙලාවට ලංකාවට චාරූප ශාස්ත්‍රයට අලුත් දේවල් මෙහි නැති දෙයක් දෙන්න තමයි මම උත්සාහ කරේ මගේ විදේශ තිබිච්ච සම්බන්ධතාවත් උපයෝගී කරගෙන. ඉතින් ඊටත් කලින් ඇත්තටම මේ කිව්වොත් ජාතික චාරූප ශිල්පීන්ගේ සංගමය නැත්නම් නැප්සල් එක 1980 පටන් අරගෙන 1981 දී ඒ සංගමය මගින් තමයි ලංකාවේ ප්‍රථම වර්ණ චාරූප ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු කරේ. ඒක අලුත්ම අත්දැකීමක් වුණා. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ කාලේ ලංකාවේ හරියට වර්ණ චාරූප මුද්‍රණ පහසුකම් මෙහි තිබුණෙත් නැහැ. ඒ වකවානුවේ බොහෝ වෙලාවට සිංගප්පූරුවට ඇරලා තමයි බොහෝ දෙනෙක් මුද්‍රණ කටයුතු කරේ. ඉතින් ඒ වකවානුවේ අපි ලංකාවේ ප්‍රථම වර්ණ චාරූප ප්‍රදර්ශනය පැවැත්වුවා. ඒකත් චාරූප ශිල්ප ඉතිහාසයේ ලංකාවේ එක සම්දිස්ථානයක් හැටියට සටහන් වුණා. ඒත් එක්කම මට පුළුවන් වුණා ජාතික චාරූප ශිල්පීන්ගේ සංගමය හරහා තමයි මොකද මම කිසි දෙයක් මම පෞද්ගලිකව කටයුතු කරේ නැහැ. මම ඒ කරපු හැම දෙයක්ම සංගමයක් මැදිහත් කරගෙන තමයි කරේ. මට පුළුවන් වුණා ලංකාවට හඳුන්ලා දෙන්න ඩිජිටල් ප්‍රොජෙක්ෂන් ජජින් ක්‍රමය ඒත් එක්කම ඔන්ලයින් ක්‍රමයට චාරූප ගෙන්නගෙන චාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීම. ඉතින් අපි 2010 වර්ෂයේදී ඒ ලංකාවේ මුල්වරට ඩිජිටල් ප්‍රොජෙක්ෂන් ජජින් නැත්නම් ප්‍රක්ෂේපණ ක්‍රමයට චාරූප විනිශ්චය කරන ඒ ඩිජිටල් ක්‍රමයට චාරූප ගෙන්නගෙන චාරූප ප්‍රදර්ශනය පවත්වීමේ හැකියාව අපිට ලැබුණා. ඒකත් ලංකාවේ පළවෙනි වතාවට කරන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ අත් වශයෙන්ම දැන් අද වෙනකොට කවුරුත් දන්නව ලෝකේ හැමතැනම සිද්ධ වෙන්නේ ක්‍රියාව තමයි. මොකද ඒ වකවානුව වෙනකොට මුද්‍රණ ගෙන්නවගෙන තමයි චාරූප ප්‍රදර්ශන පැවැත්වුවේ. ඒක ඉතාම වියදම් සහිත වැඩක්. තපල් ගාස්තු යනවා. ඒත් එක්කම සෑහෙන කාලයක් ගත වෙන වැඩක්. ඉතින් අද වෙනකොට ලෝකේ පුරා පවත්වන හැම චාරූප ප්‍රදර්ශනයක් පාසාම වගේ සිද්ධ වෙන්නේ ඩිජිටල් ක්‍රමයට තමයි චාරූප ගෙන්නගෙන කටයුතු කරන්නේ. ඒත් එක්කම තව දෙයක් කරන්න හැකියාව ලැබුණා. මුල්වරට අන්තර්ජාතික චාරූප ප්‍රදර්ශනයක් සර්කිට් එක්සිබිෂන් කියලා අපි කියනවා. තාවේ පවත්වන්න පුළුවන් වුණා ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙකත් එක්ක එකතු වෙලා. ඒකට කියන සර්කිට් එක්සිබිෂන්ස් කියලා. ඒ කියන්නේ එකම ප්‍රදර්ශනය රටවල් 3කදී විනිශ්චයටපත් වෙනවා. වෙන වෙනම විනිශ්චය මණ්ඩල 3ක් කරා අවසානයේදී එම ප්‍රදර්ශනය ඒ රටවල් 3ෙම පවත්වනවා. ඉතින් 2018 වර්ෂයේදී මට මුල් වෙලා ඒ ප්‍රදර්ශනය ලංකාවේ සර්කිට් එක්සිබිෂන් එකක් හැකියාව ලැබුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකේ මේ කලාපයේ එවැනි ක්‍රමයකට තිබිච්ච පළවෙනි එක්සිබිෂන් එක. ඊට කලින් මේ ඒෂියන් රීජන් එකේ එවැනි එක්සිබිෂන් එකක් තිබිලා නැහැ. සර්කිට් එක්සිබිෂන් එකක්. ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් එවැනි බොහෝ වෙලාවට චාරූප ශිල්පය ඉගැන්වීමේ කටයුතු අතරේ මම මගේම චාරූප ශිල්ප කටයුතු වලටත් මම යම්කිසි වෙලාවක් මට යොදන්න පුළුවන් වුණා. ඒ අනුව මට මුලින්ම අන්තර්ජාතික චාරූප කලා සම්මේලනයෙන් දෙන මුල්ම ගෞරව උපාධිය ආටිස්ට් කියන එක ඉන්ටර්නැෂනල් ආටිස්ට් නැත්නම් AFIAP දක්වා යන්න පුළුවන් වුණා. මොකද මම ලබාගත් චාරූප අන්තර්ජාතික ප්‍රදර්ශන වලට යවලා ඒක මේ නිර්ණායක තියෙනවා. යම්කිසි රටවල් ගානක ඒ කෘතීන් ගණනක් ප්‍රදර්ශන වුණාම අපිට ඉල්ලුම් කරන්න පුළුවන් AFIAP කියන එක.
ඊට පස්සේ තව කාලයකට පස්සේ අවුරුදු කිහිපයකට පස්සේ මට පුළුවන් වුණා ඒකේ දෙවෙනි අදියරට යන්න EFIAP අපි ඒකට කියනවා එක්සලන්ස් එහෙම නැත්නම් විශිෂ්ට කලාකරු කියලා දෙන සම්මානය මට ලබා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම මගේ ඡායාරූප එම ප්‍රදර්ශන රටවල් 20 ගණක් විතර ඒකට අවශ්‍ය වෙනවා. එවැනි සංඛ්‍යාවක ප්‍රදර්ශනය වෙලා කෘතීන් 50ක් පමණ 250 වතාවක් පමණ ප්‍රදර්ශනය වුණාට පස්සේ තමයි එම වකවානුවේදී ඒක ඉල්ලන්න පුළුවන් වෙන්නේ. අද වෙනකොට ඒ නිර්ණායක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙනුත් මම ඉඩ ලැබුණ හැම අවස්ථාවකදීම මගේ ඡායාරූපකරණයත් ඒ විදිහට මම කරා. ඉතින් නමුත් වැඩි කාලයක් ගත කරේ ලංකාවේ ඡායාරූප ශාස්ත්‍රයට හැම වෙලෙම පුළුවන් හැටියට මේ අලුත් දේවල් හඳුන්වලා දෙන්නත් මේක අන්තර්ජාතික මට්ටමට ගෙනියන්නත් තමයි උත්සාහ කරේ. ඉතින් විශේෂයෙන් දැන් මම ඡායාරූප ශිල්පයේ උගන්වන ආයතනයේ සිසුන්ගේ ඡායාරූපත් හැකි හැම අවස්ථාවකදීම එවැනි ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරනවා. ඉතාම මෑතකදී පැවැත්වුවා අන්තර්ජාතික ඡායාරූප කලා සම්මේලනයේ මගින් පැවැත්වුවා ලෝකයේ ඡායාරූප ශිල්පය උගන්වන විශ්වවිද්‍යාල සහ ඒ ඇකඩමි අතරේ ශිෂ්‍යයන්ගේ තරගයක් පැවැත්වුවා. ඒකෙදී ඇකඩමි වල ප්‍රධානිය හැටියට අපිට ඡායාරූප ඉදිරිපත් කරන්න පුළුවන් වුණා අපේ ශිෂ්‍යයන්ගේ. එතකොට මේ NAPSL ඇකඩමි එකේ ශිෂ්‍යයෙක්ගේ ඡායාරූප මම ඉදිරිපත් කරපු ඒ ශිෂ්‍යයාගේ ඡායාරූපයට ප්‍රථම ස්ථානය ලැබුණා ලෝකයේ ඡායාරූප ශිල්පයේ උගන්වන විශ්වවිද්‍යාල සහ ඇකඩමි 80 ගණක් අතරින් ඔහු ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒකට කියන්නේ වර්ල්ඩ් කප් කියලා. යුනිවර්සිටිස් and academies අතරේ ඒ පවත්වන මේ වර්ල්ඩ් කප් එක කියලා ප්‍රථම ස්ථානය එම ශිෂ්‍යයාට ලබා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මගේ උනන්දුව මත තමයි මේ සිසුන් ඡායාරූප ඉදිරිපත් කරේ. මම අත්වශයෙන් ප්‍රධානී හැටියට අපි තමයි මේ ඡායාරූප ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී එම ශිෂ්‍යයා සමග චීනයට යාමට අවස්ථාවක් ලැබුණා. චීනයේදීත් එම ඇකඩමි වල උගන්වන ගුරුවරුන්ගේ හොඳම ගුරුවරුන් 10 දෙනා අතරටපත් වෙලා සම්මානයක් ලබා ගැනීමටත් ඒ හරහා මට අවස්ථාව ලැබුණා. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ මේ ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පයේ අන්තර්ජාතික තලයට ගෙනියන්න කටයුතු සූදානම් කිරීම හෝ ඒ කියන්නේ ඒ සම්බන්ධ කටයුතු කිරීමට තමයි හැම වෙලේම උත්සාහ ගන්නෙ. මොකද ලංකාවේ ඇත්ත වශයෙන්ම බැලුවොත් ලෝකේ අනිකුත් රටවල තියෙන ඡායාරූප ශිල්පයට දෙන දාණය තාමත් ලංකාවේ ලැබිලා නැහැ. විශේෂයෙන් රාජ්‍ය පැත්තෙන් බැලුවත් මම දැනටත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එම අමතුමාත් හා සම්බන්ධයෙන් ලැබුණ හැම අවස්ථාවකදී උත්සාහ ගන්න දැන් අපිට ඉන්ටර්නැෂනල් ෆොටෝග්‍රැෆික් සෙන්ටර් එකක් ලංකාවේ නැහැ තාමත්. අපේ බංග්ලාදේශ බැලුවත් ඒක තියෙනවා. ඉතින් මෙහි තියෙන්නේ අපේ ඡායාරූප ප්‍රදර්ශන ඒ හැම දෙයක්ම අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පුද්ගලික කලාගාර ඇතුලේ. ඒ වගේ කරන්නලා තියෙන්නේ ඒ කියන්නේ ඡායාරූප ශිල්පයේ සඳහාම වෙන් වෙච්ච ස්ථානයක් තාම ලංකාවේ නැහැ. ඉතින් අපි හැම අවස්ථාවකදීම එවැනි දේවල් සඳහා තමයි අපි උත්සාහ ගන්න. ඒත් එක්කම මේක වෘත්තීය පැත්තෙන් ගත්තාම මේක දැන් තාමත් ලංකාවේ මේක ප්‍රොෆෙෂන් එකක් හැටියට පිළිගන්නේ නැහැ. නමුත් ට්‍රේඩ් එකක් හැටියට තමයි ඡායාරූප ශිල්පය සැලකන්නේ. එතෙන්දිත් මම කියන්න ඕන ඡායාරූප ශිල්පියා නැත්නම් ෆොටෝග්‍රැෆර් කියන එකට ජාතික වෘත්තීය සුසුකම් ක්‍රමය යටතේ NVQ 4 වෙනි මට්ටම ලබා දෙනවා. ඒකෙදි මම ආඩම්බරයි කියන්න මොකද ඒ NVQ ඇගීම් කරුවන් අතරේ මුලින්ම පත්වෙච්ච ලංකාවේ NVQ ඡායාරූප ශිල්පය වෙනුවෙන් පත්වෙච්ච මුල්ම ඇගීම් කරුවා හැටියට මට පත් වෙන්න මේ අවස්ථාවක් ලැබුණා 2015 වසරේදී. ඒ වෙනකොට ඡායාරූප ශිල්පයේ වෘත්තීය මට්ටමක් හැදිලා තිබුණ නැහැ. නමුත් දැන් අද වෙනකොට ඒක ගැන ලොකු උනන්දුවක් තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඡායාරූප ශිල්පීන් සංඛ්‍යාවක් එම වෘත්තීය සුසුකම ඉල්ලුම් කරනවා. බොහෝ අවස්ථාවලදී එම ඇගයීම් කටයුතු සඳහා සහභාගී වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම දැනට එම ඇගයීම් කටයුතු සඳහා ඇගයීම් කරුවන් 5-6 දෙනෙක් විතර දැන්පත් වෙලා ඉන්නවා. ඉතින් දැනුත් අපි උත්සාහ කරන්නේ මේක ඊළඟ මට්ටමට ගෙනියන්න. මොකද මේක ට්‍රේඩ් එකක් හැටියට ලංකාවේ ඔක අඳුරගෙන තිබුණත් රජයේ විසින් NVQ 4 වෙනි මට්ටම විතරයි තාම තියෙන්නේ. නමුත් මේක ඇත්ත වශයෙන්ම වෘත්තීය මට්ටමට ගේනවා කියලා කියන්නේ ඒ සම්බන්ධ උපාධි ආදිය පවත්වාගෙන යන්න මට්ටමට මෙම කටයුතු දියුණු වෙන එක තමයි. ලංකාවේ ඇත්ත වශයෙන්ම ඡායාරූප ශිල්පයේ සම්බන්ධයෙන් ලංකාව ඇතුලේ තාමත් නැහැ උපාධි මට්ටමට යන්න. NVQ හරහා යන්නත් තාම එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් ලංකාවේ දැනට මම හිතන්නේ කැලණි විශ්වවිද්‍යාලය විතරයි දැනට තියෙන්නේ මේ ඡායාරූප ශිල්පයේ උගන්වන්නේ. ඒකත් කලා උපාධිය යටතේ තියෙන
එක කොටසක් හැටියට තමයි මේ කටයුතු කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම විදේශ රටවල් ගත්තොත් එහෙම ඡායාරූප ශිල්පයේ උපාධි මට්ටමෙත් එහා යන අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ඔය ජාතික වෘත්තීය සුසුකම් නැත්නම් national vocational qualifications ඒකේ හතරවෙනි මට්ටම නැත්නම් NVQ level 4 කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ස්වාධීනව කටයුතු කර හැකි ශිල්පියෙක් කියන එකයි. එතකොට ඒක ඇත්ත වශයෙන්ම එවැනි දෙයක් ලබාගෙන තිබීම හරි වැදගත් වෙනවා ඡායාරූප ශිල්පීන් හැටියට. මොකද දැන් ඉදිරියේදී ගාක් ශ්‍රේෂ්ඨවලදී වෘත්තීය සුසුකමක් තියෙන්න ඕන තමන්ගේ ව්‍යාපාර හරියට නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට නම්. දැන් අපි දන්නවා උදාහරණයක් හැටියට අපිට ෆාමසි එකක් පවත්වාගෙන යන්න බෑ ඒ ෆාමසි කියන සුසුකම නැතුව. නමුත් දැන් ඡායාරූප ශිල්පයේ තාම අපි කරනවා එවැනි වෘත්තීය සුසුකමක් අනිවාර්ය නැහැ. නමුත් ඉදිරියේදී ඕවා ලංකාව තුල වුණත් ඒවා හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ එම වෘත්තීය කරනවා නම් ඒ සම්බන්ධ වෘත්තීය සුසුකමක් තිබිය යුතුයි කියන නීති ඉදිරියේදී එන්න පුළුවන්. ඉතින් ඒක නිසා එවැනි සුසුකමක් ලබාගෙන තිබීම හරි වැදගත් වෙනවා. අපිට දැන් ඡායාරූප ශිල්පීන් හැටියට NVQ level 4 මට්ටමට යන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් NVQ සුසුකම ලබා ගැනීමදී දැනට ශ්‍රුතිකා වෘත්තීය අධ්‍යාපන ක්‍රම සභාව මගින් යම්කිසි සම්මතයන් සමූහයක් නිකුත් කරලා තියෙනවා, සකස් කරලා තියෙනවා. ඒ සම්මතයන් පෑදීමේදී ඒ සම්බන්ධ මණ්ඩලවල කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. එතකොට ස්වාධීනව කටයුතු කළ හැකි ඡායාරූප ශිල්පියෙක්ට දැනගත යුතු දේවල් මොනවද කියන එකේ සම්මතයන්ගේ තියෙනවා. එතකොට මේ සම්මතයන් හැම එකක්ම නිපුණ වුණාට පස්සේ තමයි අපි NVQ සහතිකය ලබා දෙන්නේ. එතකොට ඒක ලබා ගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඡායාරූප ශිල්පය සම්බන්ධ ප්‍රතිතනය කරන ලද පාඨමාලාවක් සහිත ආයතනයක්. අපි ඒකට කියනවා accredited course එකක් කියලා. එහෙම කළා ඒක අවසානයේදී NVQ level 4 මට්ටම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හුඟක් ශිල්පීන් අපි දන්නවා අධ්‍යාපන පැත්තෙන් ගොඩක් ඉහළට නොගියත් RPL නැත්නම් recognition of prior learnings කියලා තමන්ගේ පෙර නිපුණතාවයන් පදනම් කරගෙන NVQ ලබා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒකෙදී විශේෂයෙන් වැදගත් වෙනවා තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ස්ටුඩියෝ එකක් නම් ඒක ලියාපදිංචි කරලා තියෙන්න ඕන. එතකොට යම්කිසි කාලයක පළපුරුද්දක් තියෙන්න ඕන. අවුරුදු 4කට වැඩි පළපුරුද්දක් තියෙන්න ඕන. ඒත් එක්කම තමන් යම්කිසි වඩා වැදගත් වෙන මොන හරි පාඨමාලාවක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ එතකොට ඔය හැම දෙයක්ම උපයෝගී කරගෙන තමයි අපි පෙර දැනුම කියන එක සලකන්නේ. පෙර දැනුමට තමන් පාඨමාලා හදාarලා තියෙන්න පුළුවන්. තමන්ගේ පළපුරුද්ද ඒ ආදී දේවල් හැම එකම පදනම් වෙනවා. එතකොට ඒ පෙර දැනුම පදනම් කරගෙන අපිට NVQ ආයුධම් කරන්න පුළුවන් ඡායාරූප ශිල්පීන්ට. ඒක හුඟක් වැදගත් වෙනවා. අර සම්ප්‍රදායික විදිහට අධ්‍යාපනයේ මේ මට්ටම නැති වුණත් අපිට RPL ක්‍රමයට ඒක ලබා ගන්න පුළුවන්. එතකොට NVQ level 4 කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් අපේ ජාතික අධ්‍යාපනික රාමුව ඇතුලේ ගත්තොත් උසස් පෙළ එක්ක තමයි සමාන කරලා තින්නේ රජය විසින්. එතකොට NVQ level 4 කියන එක ගත්තා කියලා කියන්නේ යම්කිසි ඡායාරූප ශිල්පී සම්බන්ධ වෘත්තියකට යනකොටත් එයාට උසස් පෙළ නැතත් NVQ level 4 තියෙනවා නම් බඳවා ගැනීම සිදු කරනවා. මේ දෙක සමාන කරලා තියෙන්නේ රජයෙන්. ඉතින් ඒක නිසා ඡායාරූප ශිල්පීන් හැටියට තමන් රජයේ ආයතනයකට ගියත් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන ගියත් එවැනි සුසුකමක් වෘත්තීය සුසුකමක් ලබා ගැනීම හරිම අනිවාර්ය වෙනවා. මොකද දැනට අපි බොහෝ දෙනෙක් නිදහසේ කරාට සමහරට ඉදිරියේදී අර මම කිව්වා වගේ ඡායාරූප ශාලාවක් නැත්නම් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී එවැනි සුසුකමක් ලබා ගැනීම අනිවාර්ය වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් දැන් ලංකාවේ තියෙන උගාක් රැකියාවල් වලට දැන් අපි කියන රූපලාවන්‍ය වලට කටයුතු සඳහා අනිවාර්යයෙන්ම NVQ සහතිකය අවශ්‍ය වෙනවා. ඉස්සර ඔහොම තිබුණේ නැහැ. ඉතින් මෙහෙම ওই විදිහට යනකොට අපි ඡායාරූප ශිල්පයටත් ඒක අනිවාර්ය වෙන්න පුළුවන් ඉදිරියේදී. මොකද ලෝකේ තියෙන විදේශ රටවල බැලුවොත් මොනෑම හෝ වෘත්තියක ව්‍යාපාරයක නිරත වෙනවා නම් ඔහු වෘත්තීය මට්ටමින් සුසුකම් ලැබිලා තියෙන්න ඕන. දැන් අපි ලංකාවේ ඇත්ත වශයෙන්ම දැනට හුඟක් වෘත්තීන්ට ඒවා තාම සලකන්නේ නැහැ. නමුත් කාලය ගත වෙත්ම අපි ඡායාරූප ශිල්පයටත් ඒක අනිවාර්යයෙන්ම එන්න ඉඩ තියෙනවා. ඒක නිසා එවැනි වෘත්තීය සුසුකමක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. සම්ප්‍රදායික විදියට අර ප්‍රතිතනය කරන ලද පාඨමාලාවක් හදාරලා ඒක යන්න වෙලා නැත්නම් ඔගේ ඡායාරූප ශිල්පීන් හැටියට ඒත් එක්කම මට විශේෂ කටයුත්තක් සිදු කිරීම සඳහා මුල් වෙන්න පුළුවන් වුණා. විශේෂයෙන් මාස කිහිපයකට කලින් මෑතදී ආසියානු ඡායාරූප කලා සංගමයේ ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයක සමාජික සංගමයක් හැටියට කටයුතු කරනවා වසර ගණනාවක් ඉඳලා.
ආසියානු චාරුප කලා සංගමය කියලා කියන්නේ ලෝකයේ 4 වෙනි විශාලතම අන්තර්ජාතික චාරුප කලා සම්මේලනයේ. එතකොට ඒකේ 28 වෙනි සමුළුව ලංකාවේ පවත්වන්න හැකියාව ලැබුණා. උන් ලංකාව මගේ ඉල්ලීම අනුව ලංකාව තෝරගත්තා උන්ගේ 28 වෙනි සමුළුව පැවැත්වීමට. ලංකාවට පැමිණියා විදේශ චාරුප ශිල්පීන් 100කට අධික සංඛ්‍යාවක්. ඒත් එක්කම ලංකාවේ පැවැත්විච්ච ඒ සමුළුවේදී ඉදිරි වර්ෂ දෙක සඳහා ආසියානු චාරුප කලා සම්මේලනයේ සභාපති වශයෙන් මා පත් කරගත්තා වුන්. ඒක සාමාන්‍ය සම්ප්‍රදායිකව සිදුවෙන දෙයක්. රටට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඉතින් සංචාරක ගමනාන්තයක් හැටියට ලංකාවේ චාරුප ශිල්පය හරහා ලංකාව ලෝකයට ගෙනියන්න මට ඒකෙ විශේෂ අවස්ථාවක් ලැබුණා. එම ශිල්පීන් මේ සමුළුවට පැමිණලා ලංකාවේ සතියක කාලයක් ඒ සංස්කෘතිකාංග විශේෂයෙන් නුවර පෙරහැර ඒත් එක්කම අනිකුත් ජන ජීවිතය සම්බන්ධ අනිකුත් දේවල් චාරුපගත කරන ස්වභාව සෞන්දර්යය ලංකාවේ ඒ ආදී නොයෙකුත් අවස්ථා සලස්සලා දුන්නා මම වුන්ට. විශේෂයෙන් ඔවුන් පැවසුවා ඒ ලංකාවේ තිබිච්ච සමුළුව ඉතාමත්ම සාර්ථකයි. ඒත් එක්කම විවිධ දේවල් ඔවුන්ට දැක බලා ගන්නත් ඔවුන්ගේ චාරුප ගැනීමට ඉඩ ලැබුණා කියලා. ඉතින් ඒක මම සලකනවා චාරුප ශිල්පය හරහා ලංකාව ලෝකයට ගෙනියන්න ලබා දුන් දායකත්වයක් හැටියට මම ගොඩක්ම සතුටු වෙනවා. ඒ අවස්ථාව මට මේ උදා කරගන්න පුළුවන් වෙච්ච එක. ඒ වගේම මේ YouTube channel එක බලන්න පැමිණි ඔබ සැමට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මම හැමදාම කියන්නේ subscribe කරන්න උත්සාහ කරන්න එපා. මොකද අර තාක්ෂණික ප්‍රශ්නයක් තියෙන නිසා නොකලත් කමක් නැහැ. පුළුවන් තරම් මේ වීඩියෝ බලන්න. ඒ බලන අතරේ තමන්ගේ හිතවතුන්ටත් මේන් යමක් ලැබිය හැකි නම් ඒක උන්ටත් ලබා දෙන්න. ඒක බලන්න කියලා කියන්නේ. ඒ හොඳටම ඇති. ඒ නිසා මේවෙන් ගන්න පුළුවන් දේවල් අරගන්න. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් ඔබට තියෙනවා. ඒ නිසා මේක නරඹන්න පැමිණ ඔබ පිරිත් පරිදි හැමදාමත් වගේම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. නැවත වරක් තව වීඩියෝ එකක් හමු වෙනකොට ඔබට ආයිබෝවන්. බොහොම ස්තුතියි.